තත්ත කතම අවිජ්ජා. මෙහි පටිච්ච සමුප්පාදය තුල අවිජ්ජා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් පැහැදිලි කරන්නේ කුමක්ද? දුක්ඛේ අඥානම්, දුක්ඛ සමුදය අඥානම්, දුක්ඛ නිරෝධේ අඥානම්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානම්. දුක පිළිබඳව යම් කිසි නොදැනීමක් පවතිනවද? ඒ වගේම දුක හටගන්න ආකාරයේ දුක්ඛ සමුදය පිළිබඳව යම් කිසි ආකාරයක නොදැනීමක් පවතිනවද? දුක්ඛ නිරෝධය එහෙම නැත්නම් නිර්වාණය පිළිබඳව අනවබෝධයක් පවතිනවද? ඒ වගේම නිර්වාණ මාර්ගය සැබෑ සැනසීමට පත්වෙන ප්‍රතිපදාව පිළිබඳව යම් කිසි අනවබෝධයක් අවබෝධ නොකළ ස්වභාවයක් පවතිනවද? අන්නේ ස්වභාවයට අභිධර්මයේ තුලදී අවිජ්ජා කියන පදය විවහාර කරලා තියෙනවා. ඒක සාමාන්‍ය ජීවිතේ අපි කතා කරන්නේ අවිද්‍යාව කියලා. විද්‍යාව කියලා කියන්නේ ආලෝකයක් නම් පින්වත්නි, විද්‍යාවට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පැත්ත අවිද්‍යාව විදිහට මෙහිදී විස්තර කරනවා. ආලෝකයේ විද්‍යාව නම් අඳුර අවිද්‍යාව. අන්ධකාරයේ පිළිබඳව අපි සාමාන්‍යයෙන් උපමාවක් අරගත්තොත් එහෙම, මහා ඝන අන්ධකාරයේ තියෙන මොහොතක ඡණ්ඩ වගවලසුන් ව්‍යාග්‍රයෙන් සිටින වනාන්තරයක අතරමං වුණු කෙනෙක් කොයි වගේ විපතකට පත්වෙයිද කියලා අපි හිතලා බලන්න ඕනේ. එතනත්තා ගස්ගල් වල හැපෙමින්, කටුපඳුරු වල වැදෙමින්, හීරෙමින්, ප්‍රපාත වලින් වැටෙමින්, ගිරිදුර්ග වලින් බොහෝම පීඩාවටපත් වෙමින්, නපුරු වන සතුන්ගේ ග්‍රහණයන්ටද ලක් වෙමින් අප්‍රමාණ දුකකටපත් වෙනවා. නමුත් ආලෝකයේ ඇති වෙලාවේදී ඔහුට අනතුර තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අනතුර තේරුම් අරගෙන අනතුරෙන් ගැලවි ආරක්ෂිත තැනකට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසාවෙන් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල විද්‍යාව ආලෝකයක් බවට පත් වෙනවා. අවිද්‍යාව කියන්නේ අඳුරක් බවට පත් වෙනවා. එතකොට ආලෝකයෙන් තොර ස්වභාවය ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ නැමැති ආලෝකයට පැමිණුනේ නැති ස්වභාවය, නොපැමිණුණු ස්වභාවයට කියනවා අවිද්‍යාවයි කියලා. මේට අමතරව පින්වත්නි, ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේම ධම්මසංගණි ප්‍රකරණය කියන අභිධර්ම ග්‍රන්ථය තුල මේ අවිද්‍යාව කියන කාරණය නැවත ක්‍රමයකට විස්තර වෙනවා. මෙන්න මේ විදිහට: පුබ්බන්තේ අඥානම්, අපරන්තේ අඥානම්, පුබ්බන්තා පරන්තේ අඥානම්, ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්න ධම්මේසු අඥානං කියලා. අර කලින් විස්තර කරේ දුක පිළිබඳවත්, දුකෙහි සමුදය පිළිබඳවත්, දුක්ඛ නිරෝධය පිළිබඳවත්, ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳවත් අනවබෝධය අවිද්‍යාව කියලා. මෙතනදී දේශනා කරනවා වෙනත් වචන, වෙනත් පද 4කින් අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. කලින් පද 4ේදී යොදාගෙන තියෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පර්යාය. මේ පද 4ේදී යොදාගෙන තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව වූ ධර්මපර්යාය ක්‍රමයක්. මෙතන පුබ්බන්තේ අඥානං කියලා කියන්නේ අතීත භවයන් පැවතුනාද, අතීත භවයන්හි හේතුඵල දහමට අනුව මම ඉපදෙමින් මැරෙමින් ආවේ කොහොමද? මෙන්න මේ කාරණේ පිළිබඳව අවබෝධයක් නැතිකම. අපරන්තේ අඥානං කියන්නේ මේ ජීවිතයෙන් අනතුරුව අනාගතේ නැවත නැවත උපදින සසර ගමනක් මට තිබේවිද? ඒක සකස් වෙන්නේ කොහොමද? එහි ස්වභාවය කුමක්ද? මේ පිළිබඳව නොදන්නාකම අවිද්‍යාව කියලා විස්තර කරනවා. ඊට පස්සේ මේ දෙකම එකතු කරලා පුබ්බන්තා පරන්තේ අඥානං කියනවා. අතීත, වර්තමාන, අනාගත කියන මේ භව ගමනම සිද්ධ වෙන්නේ කොහොමද? එහි හේතුඵලයන් කොහොමද? සකස් වෙන්නේ කොහොමද කියන එක අවබෝධ නොකළ ස්වභාවය, ඒ පිළිබඳව අඥාන බව අවිද්‍යාව කියලා විස්තර කරනවා. ඊළඟට ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්න ධම්මේසු අඥානම්. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? හේතුන්ට අනුව ඵලයන් සකස් වෙන්නේ කොහොමද? අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යවන්නේ කොහොමද? සංස්කාරයන් විඥාණයට ප්‍රත්‍යවන්නේ කොහොමද? යනාදී විදිහට මේ හේතුඵල ධමයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගත්තේ නැති ස්වභාවය, අවබෝධ නොකරගත් ස්වභාවය අවිද්‍යාව කියලා විස්තර වෙනවා පින්වත්නි. එතකොට
දැන් පද 8කින් පමණ මේ අවිද්‍යාව කියන ධර්මතාවයේ විස්තර කරගනු ලැබුවා. එහිදී පර්යාය දෙකක් භාවිතා වුණා. එකක් පටිච්ච සමුප්පාදයේ පිළිබඳව පර්යාය, අනික චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ පර්යාය. මේ පර්යාය දෙක හතරාකාරයකින් විස්තර වුණු නිසා ඒක අටාකාරයක අවිද්‍යාවක් විදිහට අපිට තේරුම් ගන්න ඉගෙන ගන්න ලැබුණා. ඒක බොහොම පැහැදිලි. එහි අපැහැදිලි තැනක් ඇත්තේ නැහැ පින්වත්.